ඔබ මේ දකින්නේ මහවැව ජලාශයයි. මෙම ජලාශය පිහිටා තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වඩා ආර්ථික වාසියක් නොමැති මහවැව ප්‍රදේශයේය. බැලූ බැල්මට ජපන් යබර සැල්වීනියා වැනි ජලජ ශාකවල නිවහනක් දකින්නට ලැබෙනවා. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ කෘෂිකාර්මික හා දීවර කටයුතු සඳහා සුළු පිරිසක් මෙම ජලාශයේ ප්‍රයෝජනට ගත්තත් වැඩි ජල ප්‍රමාණයක් ජලජ ශාකවල ආක්‍රමණයට නතු වී ඇති බවයි. දේශීයව නව ආදායම් උත්පාදන මාර්ග පිළිබඳව සොයා බලන මොහොතක මෙවැනි අවස්ථාවන් ප්‍රයෝජන නොගැනීම කාගේ වරදක්දයි අපි නොදනිමු. ප්‍රදේශයේ ජනතාවට මෙම ජලාශය මූලාශ්‍රය කරගනිමින් සංචාරක කලාප සහ වෙන යම් සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට අදහස් තිබුණත් අදාළ ක්ෂේත්‍රවල දිරිගැන්වීම නොමැතිකමින් අදාළ ව්‍යාපෘතීන් වැව් ජලයේම ගිලී ගොස් ඇත. තම පුද්ගලික ධන පරිත්‍යාග වලින් වැව් පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වන සමහර පිරිස් ඉල්ලා සිටින්නේ සල්ලි මවන මෙවැනි ධන නිධාන වලින් රට ස්වයං පෝෂිත කිරීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසයි. ක්ලීන් ශ්‍රී ලංකා වැනි ජාතික ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන වර්තමානයේ අදාළ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහාත් රටේ සංවර්ධනය උදෙසාත් මෙවැනි ආදායම් උත්පාදන මාර්ග පිළිබඳව අවධානය යොමු කර නවමානයන් ඔස්සේ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන ප්‍රජාවට අවස්ථාවක් ලබා දී ඔවුන්ද රටේ සංවර්ධනයට යොදා ගන්නවා නම් නව ඇරමුමක් රට තුළ ඇති කළ හැකි බව අපගේ අදහසයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නව රජයේ ප්‍රතිපත්තිය සජීවීකරණය වීමට නම් මෙවැනි නැවුම් උත්පාදන මාර්ග සොය සොයා යා යුතු කාලය ලැබ ඇති බව පුන පුනා ප්‍රකාශ කළ යුතු නැත.